හෙලෝ ඔන්න එහෙනම් අපි අද ආවා මීගමේ පොඩි ලෙල්ලම බලන්න. ඔයගොල්ලෝ දන්නවා මෙතනට මාළු ගන්න ගොඩාක් කට්ටිය එනවා. මහ ලෙල්ලම වගේ නෙමෙයි මෙතන පොඩි ප්‍රමාණයකින් තමයි බිස්නස් වෙන්නේ මහ ලෙල්ලමට සාපේක්ෂව. ඉතින් මෙතනට එදිනෙදා ඕන වෙන මාළු ගන්න තමයි මිනිස්සු ගොඩක් මෙතනට එන්නේ. ඒ වුණාට මහ ලෙල්ලම පොඩි ලෙල්ලම කියලා වෙනසක් නැහැ. මේ දෙකේම ඔයාලට ඕනම මාළු జాතියක් ගන්න පුළුවන්කම තියෙනවා. පොඩි ලෙල්ලමට නම් ඔයාලට උදේ පාන්දර එන්න ඕනි කියලා එකක් නැහැ. මෙතනට ඔයාලට දවල් 12 වෙනකම්ම වෙලාව තියෙනවා ඇවිල්ලා ඕන මාළු එකක් තෝරගෙන යන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු අද තියෙන මාළු මොනවද? ඒ වගේම ඒවයේ ගණන් කොහොමද කියලා. අපි පරව මාළුවෙක් නම් ගත්තා. දැන් ඒක කපලා සුද්ධ කරන්න තමයි යන්නේ. මේ පරව කූරියාව නම් අපිට උනේ රුපියල් 1000ක් වගේ ගාණක්. මේ දවස් ටිකේ මාළු ටිකක් ලාභයි. මොකද මාළු හවු වෙනවා වැඩි වෙනකොට මාළු පොඩක් ගණන් අඩු වෙනවා. මාළු අහු වෙනවා අඩු වෙනකොට ගාණ චුට්ටක් වැඩි වෙනවා. ඉතින් මේ දවස්වල සාමාන්‍යයෙන් සාලය කිලෝ දෙකක්ම රුපියල් 300කට වගේ තමයි යන්නේ. අනිත් මාළුත් එහෙමයි. මේ තියෙන්නේ කහ පරව කියන જાතිය. ඒ වගේම එහා පැත්තේ තියෙනවා සාලයෝ. අනිත් පැත්තේ තියෙනවා ලින්නෝ. අපි සාලයෝ කිලෝ දෙකකුත් ගත්තා. ඔගොල්ලෝ දන්නවා සාලයෝ බැදලා පොල් සම්බෝලයක් හදලා සුදු හාල් බත් උයලා පපඩමක් එහෙම බැදගත්තා නම් ඕන තරම් බත් කන්න පුළුවන් කියලා. දැල්ලෝ ටිකකුත් තෙල් දාලා ගත්තා නම් පංකාදු 5යිනේ. මේ ඉන්නේ yellow fin tuna. කට්ටිය දන්නවනේ අපිට මහ ලෙල්ලමෙත් හම්බුනේ. කොහොමද දැල්ලගේ සයිස් එක? අපි සාමාන්‍යයෙන් මේ මැටි මාළු ඒ කියන්නේ ගල් මාළු එහෙම ගන්නවා නම් ගන්නේ මෙන්න මේ අංකල්ගෙන් තමයි. මොකද එයා හොඳට මාළු ටික අපිට දෙනවා. මේ තියෙන්නේ මාළු බිත්තරයි මාළු වලින් කැපෙන කොටස් කෑලි. පේනවනේ? ඉස්සෝ දැල්ලෝ මේ ලොකු දැල්ලන්ගේ තමයි අර දැලි කට්ට කියන එක. මහ ලෙල්ල මේ වීඩියෝ එක මම උඩ ලින්ක් එක දාලා තිනවා. ඒකත් අනිවාර්යෙන්ම බලන්න. එතන නම් මීට වඩා ගොඩක් වෙනස් තැනක්. හරිම බිසි තැනක් එතන. මේ මොදිස කලපු දෙකම කලපු. මේක කිලෝ එක 2000යි මේ. ලොකු එක තියෙනවා 2700. මේකෙන් අපි ඉස්සෝ ටිකකුත් ගත්තා. මොකද ඉස්සෝ ෆෑන්ලා ගොඩක් ඉන්නවා අපේ ගෙදර. මේ ඉන්නේ කකුලෝ.
පොඩි කකුලුවයි ඒ වගේම කලපු කකුලුවත් ඉන්නවා. හාල් මැස්සෝ. මේ ඉන්නේ කොස්ස කියන කෙනා. මේම තමයි ඉතින් සාමාන්‍යයෙන් මේ ගමේ තියෙන පුංචි ලෙල්ලමේ දවස ගෙවෙන්නේ. මෙතනට ගොඩාක් සෙනගෙනවා. මේ හරිය ඔයාලට ඉඟුරු, ගොරකා, සුදුලුණු ඒ වගේම පොඩි පොඩි ප්ලාස්ටික් අයිටම්ස් ඒ වගේ දේවලුත් ගන්න පුළුවන්. අමු කජු එහෙමත් තියෙනවා. දෙහි, සියඹලා, කොච්චි මිරිස් වගේ ඒවත් ගන්න පුළුවන්. අපි උන්න එහෙනම් ආවා මෙතන තියෙන කරෝල වාඩියත් බලන්න. මෙන්න මේ විදිහට තමයි එයාලා කරෝල වේලන්නේ. ගොඩක් වෙලාවට දැලට පැටලිලා තුවාල වෙන මාළුන්ගෙන් තමයි මේ විදිහට මෙයාලා කරෝල හදන්නේ. මෙතන තනිකරම මාළු සුවඳයි. ඒ කියන්නේ සාමාන්‍ය මුහුදු වෙරළට ගියාට වඩා මාළු වල සුවඳ දැනෙනවා වැඩි. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති කරෝල හදන්න මාළු ඒගොල්ලෝ වෙන් කරන විදිය. ඔයාලා මාළු ගන්න ආවම අපි කන කරෝල හැදෙන විදියත් බලන්න අමතක කරන්න එපා. Travelers Page channel එකත් subscribe කරන්න හොඳේ. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.